තාත්වික රංගනයෙන් ඔගොල්ලෝ දක්ෂ රංගන ශිල්පියෝ දකිනවා. ගොඩක් මම එන කතාවක් මේ කියන්න හදන ඔගොල්ලෝ හිතන සීරියස් කතාව නෙවෙයි. ගොඩක් මිස්සරයන් ඉන්න නළුවෙක් තමයි සමරේ කියන්නේ. එස්.අයි සමරක් කොඩි කියන්නේ. මං හිතන්නේ ඒක සචිනුත් දන්නවා. ඔව් ඒ කියන්නේ කොච්චර තාත්විකද කියනවනම් වාහනේ කවියාරිගේ කකුල උඩින් අරන් ගිහලා නියපොත්තකුත් කඩලා තියෙනවා. හොඳලාට කකුල බේරිලා. එදා මොකද උනේ? අපි මේ කාර් එකේ මවුන්ට් කරලා කැමරා දෙක අපි දෙන්නත් එක තමයි දෙබස් කියාගෙන යනවා පිටිපස්සේ රෙකෝඩර්ස් ඉන්නවා. ගිහලා ඒ ටික ඔක්කොම ඉවරලා මේ සාමාන්‍යයෙන් ඉවරුනහම අපි දෙන්නම තමයි කැමරා දෙකත් ඕෆ් කරන්නේ. ගිහිලා මේ හાર્ඩ් ඩ්‍රයිවර් එක දාලා ඉවරලා මේ මම රිවර්ස් එකටත් දාලා මේ කාර් එක මං කිව්වා මේ ඒ පාඩ කිව්වා කවිකට කැමරා දෙක ඕෆ් කරා යන් කියලා. ඊට පස්සේ මේ කවිහාරිට අත දිග මදි එයා බැහැලා ගිහිල්ලා ඉවරලා මෙහෙම කකුල තියාගෙන කැමරාවට අත දාලා වේව කළා. මමත් එහෙමම මෙහෙම වුණා. මගේ පොඩ්ඩක් ලූස් වුණා. දශම දෙකක් කාර් එක පස්සට එනකොට අරයා කකුල තියාගෙන ඉඳලා තියෙන රෝදි ගාව. මෙහෙම ඇදලා ගත්තාම නියපොත්ත එහෙම ගලවලා ගියාලි. දශම දෙකක් විදිහට ස්ටෙච් එක ලොකු දෙයක් තුනක් වුණා. එයා කලබල වෙලා ඇදපු නිසා මේ ටයර් එකට පැටලිලා ගලවලා ගියානේ. ටයර් එක තුවාලයි. ටයර් එකේ නියපොත්ත ගලවලා ගියා.